2025 කොරියානු භාෂා පරීක්ෂණය සඳහා ලියාපදිංචි කිරීම තවමත් ආරම්භ කර නොමැති බැවින් එසේ ප්‍රකාශ කරන වංචනික දැන්වීම් වලට හසු නොවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ජාත්‍යන්තර කටයුතු සෙනරත් යාපා මහතා ප්‍රකාශ කරනවා. මේ දිනවල අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා ලියාපදිංචි කිරීම 2025 යනුවෙන් සඳහන් කරමින් ඇති ව්‍යාජ නිවේදනයක් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. EPS වැඩසටහන යටතේ දකුණු කොරියාවේ රැකියාව සඳහා යොමු වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් තමයි භාෂා විභාගය, අපි කියන ටොපික් විභාගය කියන එක. මේක වරින් වර කාර්යාංශය HRD ආයතනයේ අනුගමන අනුව ප්‍රසිද්ධියට පත් කරනවා. අපි දකිනවා මේ දිනවල විශේෂයෙන්ම අද දිනේ සමාජ මාධ්‍යවල අපි දැක්ක එවැනි ආකාරයේ ව්‍යාජ දැන්වීමක් පළ වෙනවා. කාර්යාංශය විසින් නිකුත් කළායයි හැඟවෙන පරිදි විශේෂයෙන්ම මෙම විභාගය එහෙම නැත්නම් EPS ටොපික් විභාගය අප්‍රේල් මාස 3 වෙනි දින සිට 6 දක්වා අයදුම්පත් කැඳවනවාය බව සඳහන් කරමින් කාර්යාංශය නිකුත් කරනු ලබන ඒ දැන්වීමට සමාන වූ ව්‍යාජ දැන්වීමක් සමාජ මාධ්‍ය සංසරණය වෙනවා. මේක අවස්ථාව කරගන්නව එවැනි ආකාරයක කිසිදු ආකාරයක මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය EPS ටොපික් වැඩසටහන සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණයක් නැත්නම් EPS ටොපික් විභාගය සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීමක් මේ වන විට සිදු කරන්නේ නැහැ. එවැනි දැන්වීමක් HRD ආයතනය තවම කාර්යාංශයට දන්වලා නැහැ. ඒ නිසා අපි දකුණු කොරියාවේ රැකියාව සඳහා EPS වැඩසටහන යටතේ රැකියාව සඳහා යොමු වීමට බලාපොරොත්තු වන අපේක්ෂිතයන් දැනුවත් කරනවා. මේ අද දින සංසරණය වන දැන්වීම ව්‍යාජ දැන්වීමක් වන අතර ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයේ කිසිදු මැදිහත් වීමකින් තොරව සිදු කර ඇති එකක් බව මේ බව අපි අපගේ සමාජ මාධ්‍ය ජාලාවල තවදුරටත් දැන්වීමක් වශයෙන් පළ කරනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙකු මුදල් ගෙවීමෙන් වළකින්න මේ විශේෂත්වය තමයි කාර්යාංශ ගිණුමම තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපිට පේන්නේ මේ ඉතාම සංවිධානාත්මක යම්කිසි කණ්ඩායමක් අයදුම්කරුවන් නොමග යැවීම සඳහා සිදු කරන ලද දැන්වීමක් බවට. ඒ නිසා නැවත වතාවක් අපි ඔබෙන් ඉල්ලා සිටින මේක ව්‍යාජ දැන්වීමක්. කාර්යාංශයේ පළ කරන ලබන දැන්වීමට ඉතා සමාන වූ දැන්වීමක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේකට අහු වෙන්න එපා. එහෙම නැත්නම් මේකට මුදල් යොමු කරන්න එපා. නියමිත ආකාරයෙන් විභාග පවත්වනකොට HRD ආයතනයේ අන්දමන අනුව ඉදිරියේදී අපි ඔබ දැනුවත් කරනවා. නැවත වතාවක් කියන්නේ මේක ව්‍යාජ දැන්වීමක්. ඒ නිසා ඔබ මේ සම්බන්ධයෙන් මුදල් ගෙවීමෙන් වළකින්න. නිවැරදි තොරතුරු නිතරම කාර්යාංශ වෙබ් අඩවිය තොරතුරු පරිශීලනය කරන කාර්යාංශයෙන් වෙබ් අඩවිය ලබා දෙන තොරතුරු පමණයි නිවැරදි තොරතුරු බවට පත් වෙන්නේ. ඒ නිසා කාර්යාංශයට වගකීමක් ගත නොහැකි බාහිර පාර්ශවයන් විසින් මෙලෙස පරිගණන ලබන දැන්වීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් අපි පසුබට වෙන්නේ නැහැ. කොහොම වුණත් අපි ඔබගෙන් ඉල්ලනවා මේක ව්‍යාජ දැන්වීමක් බැවින් මුදල් ගෙවීමකින් වළකින්න කියන එක.